Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ ඉන්න ෆැෂන් මොඩල් කෙනෙකු වගේ ලස්සන කඩවසම් බොඩි එකක් හදාගන්න ජිම්ස් වලට යන හැම කෙනෙකුටම ලංකාවේ විදිහට හැමෝටම afford කරන්න පුළුවන් බේසික් ඩයට් එකක් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මම personal trainer කෙනෙක් විදිහට අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත මේ බොඩි එක achieve කරපු විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. ඉතින් ලස්සන බොඩි එකක් හදාගන්න කැමති ඕනම කෙනෙකුට ඉස්සල්ලාම ફોකස් කරන්න ඕනේ තමන්ගේ ඩයට් එක ගැන. 80% ඩයට්. මේක හරියට හදාගත්තොත් විතරයි ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ naturally ලංකාවේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කෑම බීම වලින් අවම පහසුකම් වලින් තිබ්බ ජිම් එකකින් මේ වගේ බැලන්ස් ස්ට්‍රෝං ලස්සන බොඩි එකක් හදාගත්ත විදිය. ඉතින් ලංකාවේ බොඩි බිල්ඩින් ගැන කතා කරද්දී හැමෝම කතා කරන්නේ high protein diet, healthy fat, healthy carbs, ඒ වගේම protein, calories track කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් නේද? ඉතින් ඊට කලින් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ අපේ goal එක මොකක්ද කියලා. ඉතින් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේ හැමෝටම ඕනේ බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් healthy lifestyle එකකට අවශ්‍ය කඩවසම් balance strong body එකක්ද? හරි. ඉස්සල්ලාම තෝරගන්න ඕනේ මේ දෙකෙන් මොකක්ද කියලා. ඉතින් මම දන්නවා ලංකාවේ ඉන්න බහුතරයකටම ඒ කිව්වේ ජිම්ස් වලට යන 80%කටම ඕනේ අර මම කිව්වා වාගේ healthy lifestyle එකක් ගත කරන්න කැමති naturally කඩවසම් strong balance body එකක් හදාගන්න. ඉතින් මේ body building ගැන කතා කරද්දී හැමෝම කියන්නේ high protein diet, balanced diet, ඒ වගේම healthy fat, healthy carbs, ඒ වගේම protein, ඒ වගේම calories track කරන්න ඕනේ. ඉතින් මේ දේවල් කියන්න පට්ට trainer කෙනෙක් වෙන්න ඕනේ. අපිට common sense තියෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ ඇමරිකාවේ නෙමෙයි කියලා. ඉතින් මේ වගේ දේවල් කියන්න කලින් අපි දැනගන්න ඕනේ හැමෝටම මේ කියන ඩයට් afford කරන්න පුළුවන්ද කියලා. මම හිතන විදිහට මේ ලංකාවේ ඉන්න ජිම්ස් වලට යන 80%කටම මේ වගේ healthy balance high protein diet එකක් afford කරන්න බෑ. ලැජ්ජ වෙන්න එපා. මටත් බෑ අද මේ වාගේ high protein diet එකක් afford කරන්න. ඉතින් professional trainer කෙනෙක් විදිහට අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ ලංකාවේ මේ ඉන්න ජිම්ස් වලට යන අයට අපේ රටේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් හැමෝටම afford කරන්න පුළුවන් healthy diet එකක් කියලා දෙන්න. ඉතින් හොඳට හිතලා බලන්න හැමෝම මේ body building ගැන කතා කරද්දී high protein diet ගැන කියද්දී කී දෙනෙකුගේ නම් මේ ලස්සන body එකක් හදාගන්න තියෙන dream එක ඒ වෙලාවෙම කඩාගෙන වැටෙනවද? මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම අවුරුදු 12කට කලින් ඉස්සල්ලාම ජිම් එකකට ගියාම මම වැටුනේත් ওই කැටගරි එකට. ඉතින් ඒත් මට ඕන වුණා naturally ලස්සන balance strong body එකක් කොහොම හරි හදාගන්න. ඉතින් මම ඉස්සල්ලාම කරපු දේ තමයි ජිම් එකේ හිටපු trainer එකේ උදව්වත් එක්ක ලංකාවේ පහසුවෙන්ම ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන් හැමදාම afford කරන්න පුළුවන් දේවල් වලින් මම diet එක හදාගත්ත එක. හැබැයි ඒක achieve කරන්න කලින් මම ඉස්සල්ලාම කරපු දේ තමයි මම මගේ body එකේ metabolism rate එක වැඩි කරගත්ත එක. ඉතින් මේක තමයි හරිම විදිය ඕනම කෙනෙකුට naturally තමන්ගේ fitness goal එක achieve කරනවා නම්. ඉතින් හිතන්න මේ වගේ දෙයක් කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. මම කරපු එකම දේ තමයි metabolism rate එක වැඩි කරගන්න මම මගේ lifestyle එක වෙනස් කරගත්තා, මගේ diet එක වෙනස් කරගත්තා, මගේ workout plans හරියටම වෙනස් කරගත්ත එක. ඉතින් මට පුළුවන් වුණා අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත naturally අපේ රටේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කෑම බීම වලින් මේ වගේ ලස්සන balance strong body එකක් හදාගන්න. ඉතින් අදටත් මම ඇත්තටම ලැජ්ජ වෙන්නේ මම කන බොන දේවල් ගැන කියන්න. මොකද මම පොළොවේ පය ගහලා ජීවත් වෙන ට්‍රේනර් කෙනෙක්. ඉතින් මේ දේවල් හරියට කෙනෙකුට කියලා දෙන්න මේ වගේ ඩයට් එකක් ෆලෝ කරලා ඒ වගේ බොඩි එකක් ඇචීව් කරපු කෙනෙක් වෙන්නම ඕනේ. ඉතින් මම කියන්නේ හැමෝටම ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරගන්න ඕනේ නම් ඉස්සල්ලාම ඔයාගේ ලයිෆ්ස්ටයිල් එක, ඔයාගේ ඩයට් ප්ලෑන් එක, ඔයාගේ වර්ක්අවුට් ප්ලෑන්ස් ඔක්කොම වෙනස් කරගෙන ඔයාගේ මෙටබොලිසම් රේට් එක අප් කරගන්න. හරි අපි එහෙනම් බලමු හයි මෙටබොලිසම් රේට් එකක් තියෙන එකේ බෙනිෆිට්ස් මොනවද කියලා.
පළවෙනි එක තමයි ඉක්මනටම අපිට ෆැට් එක අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ලේසියෙන්ම අපිට ලීන් බොඩි එකක් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපිට ලොකු එනර්ජි එකක් මේන්ටේන් කරගන්න පුළුවන්. හතරවෙනි එක තමයි අපිට ඉක්මනට අපේ බොඩි එක රිකවර් කරගන්න පුළුවන්. පස්වෙනි එක තමයි අපේ ලොන්ග් ටර්ම් හෙල්ත් එකට ගොඩක් මේක සපෝට් කරනවා. ඒ වගේම 6 වෙනි එක තමයි අපිට V හැඩයට ලස්සන ඇත්ලටික් ලුක් එකක් තියෙන බොඩි එකක් හදාගන්න පුළුවන්. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති මම මේ කියපු 6 ඔයාගේ ෆිට්නස් බොඩි එක ඇචීව් කරන්න කොච්චර සපෝට් කරනවද කියලා. ඉතින් මේ වගේ වැදගත් දෙයක් කලින් කවුරුත් කියලා දීලා නැහැ නේද? ඉතින් මම කරපු එකම දේ තමයි මගේ ට්‍රේනර් ගේ සපෝට් එක ඇතුව නැචරලි හරිම විදිහට මගේ බොඩි එක ට්‍රාන්ස්ෆෝම් කරගන්න මේ හයි මෙටබොලිසම් රේට් එකක් අප් කරගෙන මගේ ගෝල් එක ඇචීව් කරපු එක. හරි දැන් ඔයා හොඳට හිතලා බලන්න මම දැන් මේ කියපු බෙනිෆිට් 6න් අන්තිම එක මොකක්ද කියලා. ඉතින් මේක නේද ලංකාවේ ජිම්ස් වලට යන 80%කටම ඇචීව් කරගන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මම මේ හැමදේම කොහොමද වෙනස් කරගත්තේ කියලා පියවර 8කින් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. හරි මම දැන් ඔයාලට කලින් කියලා දුන්නා වගේ ඔයාගේ ෆිට්නස් ගෝල් එක ඇචීව් කරන්න නම් ඔයාගේ ඩයට් එක තමයි නම්බර් 1 80% ඩයට් එක. එහෙනම් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මම කොහොමද මගේ ඩයට් එක වෙනස් කරගත්තේ මගේ මෙටබොලිසම් එක හොඳට හදාගන්න. මොකද හයි මෙටබොලිසම් රේට් එකක් හදා ගන්නවා නම් මේ ඩයට් එක තමයි නම්බර් 1. එහෙනම් අපි බලමු මොකද්ද මේ ඩයට් එක කියලා. රතුපත්, ඕට්ස්, කඩල කාපි මුං ඇට, බිත්තර, කුරක්කන්, සමපෝෂ, ඒ වගේම පලා වර්ග, එළවලු වර්ග, කොස්, දෙල්, පොලොස්. ඉතින් මම දැන් මේ කියපු දේවල් වලින් පොඩි ක්වොන්ටිටිස් 5ක් හදාගෙන පැය 2මාරෙන් 2මාරට ඔයාට කන්න පුළුවන් නම් ඔයාට මාස 3ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ ෆිට්නස් ගෝල් එක ඇචීව් කරන්න අවශ්‍ය හයි මෙටබොලිසම් රේට් එකත් හදාගෙන ලස්සන බොඩි එකක් හදාගන්න අවශ්‍ය පදනම දාගන්න පුළුවන්. ඉතින් මාස 3ක් කියන්නේ ලොකු කාලයක්. ඔයා මේ විදිහට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන, ඔයාගේ ඩයට් එක චේන්ජ් කරන, ඔයාගේ වර්ක්අවුට් ප්ලෑන්ස් වෙනස් කරගත්තොත් මාස 3ක් ඇතුළතදී ඔයාගේ සම්පූර්ණම ෆිට්නස් ගෝල් එක කන පිට හරවා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කලින් කියපු විදිහට මම මේ කියලා දුන්න කෑම බීම වලින් ස්මෝල් ක්වොන්ටිටිස් 5ක් හදාගෙන පැය 2මාරෙන් 2මාරට මාස 3ක් වගේ කාලයක් එක දිගටම කෑවොත් ඒ රටාව අනුව ඔයාට ලොකු මෙටබොලිසම් රේට් එකක් හදාගන්න පුළුවන්. මේ වගේ දේවල් කවුරුත් කියලා දීලා නැහැ නේද? ඉතින් ඒකයි මම හැම වීඩියෝ එකෙම ඔයාලට පැහැදිලි කරන්නේ කෙනෙක් කියපු පළියට දෙයක් ඇහුණ පළියට හැමදේම කරන්න යන්න එපා. හරි අවබෝධයක් ඇතුව හැමදේම කරලා තමන්ගේ මේ ෆිට්නස් ගෝල් එක ඇචීව් කරගන්න. ඉතින් මම මේ කියලා දුන්න ඩයට් එක ගොඩක් වෙලාවට බැලන්ස් ඩයට් එකක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ ලංකාවේ ඔයාට අඩුම මුදලකට ගන්න පුළුවන් මල්ටි වයිටමින් එකක් ගන්න. එතකොට අර කෑමෙන් නොලැබෙන වයිටමින්ස් ටික ඒකෙන් ඔයාගේ බොඩි එකට ගන්න පුළුවන්. පළවෙනි එක තමයි හොඳ ඩයට් එකක් තියෙනවා. දෙවෙනි එක තමයි බිල්ඩ් මසල් මාස්. ඉතින් ඔයාට පුළුවන් නම් සතියේ 5 පාරක් නැත්නම් 6 වතාවක් රෙසිස්ටන්ට් ට්‍රේනින් කරලා ඔයාගේ මසල් මාස් එක හොඳට බිල්ඩ් කරගන්න. ඉතින් තවත් දෙයක් තමයි ඔයාට පුළුවන් නම් ඔයාගේ වර්ක්අවුට් එකට මෙන්න මේ වාගේ කම්පවුන්ඩ් මූව්මන්ට්ස් ටිකක් එකතු කරගන්න. ස්ක්වොට්ස්, ඩෙඩ්ලිෆ්ට්, බෙන්ච් ප්‍රෙස්. මෙන්න මේ මූව්මන්ට්ස් වලින් එක වෙලාවදී ලොකු මසල් ගෲප්ස් ප්‍රමාණයක් වර්ක් වෙන නිසා ඔයාට ගොඩක් ඉක්මනට මසල් එක ගේන් කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි stay active and increase daily movements. ඉතින් ඔයාට පුළුවන් නම් මුළු දවසම හොඳට ඇක්ටිව් එකේ ඉන්න. ඉතින් ඒකට ඔයාට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. හොඳට ඇවිදින්න පුළුවන්, හොඳට ස්ට්‍රෙචින් කරන්න පුළුවන්, වැඩි වෙලාවක් හිටගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් නම් high intensity interval training වගේ training program එකක් ඔයාගේ workout එකට add කරගන්න. හතරවෙනි එක තමයි stay hydrated. වතුර බොන්නේ නැතුව හිටියාම ඔයාගේ මෙටබොලිසම් එක ඔටෝමැටිකලි පල්ලෙහාට යනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දවසකට වැටෙන්න ඕන වතුර ප්‍රමාණය. මේල් කෙනෙක් නම් 3700 milliliters, ෆීමේල් කෙනෙක් නම් 2700 milliliters. මේකිනුත් ඔයාට මෙටබොලිසම් එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ විදිහට ඔයා මැනලා හැමදාම වතුර බිව්වොත් ඔයාට පුළුවන් high metabolism එකක් හදාගන්න. අස්වෙනි එක තමයි get enough sleep. ඉතින් දිනකට දවසකට අවශ්‍ය වන රාත්‍රී නිින්ද පැය 7ත් 8ත් අතර අනිවාර්යයෙන්ම ගන්නම වෙනවා. එහෙම නැති වුණොත් ඔයාගේ metabolism rate එක අඩු වෙනවා. තවත් දෙයක් තමයි ඔයාගේ hunger hormones තමයි ඒ කිව්වේ බඩගින්න ඇති කරන hormones තමයි boost කරන්නේ. ඉතින් ඒකෙන් ඔයාට පැණි රස වර්ග කන්න එක එක cravings ඇති වෙන්න පුළුවන් නිතරම. 6 වෙනි එක තමයි don't starve yourself. ඉතින් ඔයා කාලයක් තිස්සේ ගොඩක් අඩුවෙන් කෑවොත් ඒකෙන් ඔයාගේ metabolism එක ගොඩක් අඩු කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයා සතියට 5-6 වතාවක් එක දිගටම resistance training කරන කෙනෙක් නම් ඔයාට බය නැතුව මම අර කියපු diet එකෙන් small quantities 5ක් හදාගෙන පැය 2.5ට කෑවොත් ඔයාට පුළුවන් ඔයාගේ metabolism rate එක ගොඩක් හොඳට හදාගන්න. 7 වෙනි එක තමයි drink coffee and green tea. ඉතින් කැෆේන් වලින් ඔයාගේ metabolism එක වැඩි කරලා fat එක burn කරන්න පුළුවන්. ඒ වගේම green tea වල තියෙන catechins වලින් පුළුවන් ඔයාගේ metabolism එක වැඩි කරන්න. 8 වෙනි එක තමයි manage stress. ඉතින් මම කලින් කිව්වා වගේ high protein diet ගැන හිතා ගොඩක් stress වෙන්න එපා. stress වුණාම ඔයාගේ stress hormone cortisol තමයි boost වෙන්නේ. ඒකෙන් ඔයාගේ metabolism එක අඩු කරනවා වගේම ඔයාගේ ඇඟේ fat එක deposit වෙන එක වැඩි කරනවා. තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ metabolism එක හොඳට හදාගන්න ඕනේ නම් මෙන්න මේ කෑම බීම අවම කරගන්නම වෙනවා. හරි එහෙනම් අපි බලමු මේ මොනවද කියලා. හරි දැන් ඔයාලට තේරෙනවා ඇති ෆැෂන් මොඩල් කෙනෙක් වගේ ලස්සන ඕනම ඇඳුමකට ෆිට වෙන බොඩි එකක් හදාගන්න එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි කියලා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක, ඔයාගේ ඩයට් ප්ලෑන් එක, ඔයාගේ වර්ක්අවුට් ප්ලෑන් එක වෙනස් කරගෙන ඔයාගේ මෙටබොලිසම් එක හොඳට හදාගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඩ්‍රීම් බොඩි එක නැචරලි ඇචීව් කරගන්න. ඉතින් මම මේ කියලා දෙන්නේ මම අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත naturally මගේ body එක achieve කරපු විදිහ. ඉතින් මේක ගොඩක් ඉක්මනට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ටික කාලයක් යනවා. ඉතින් මම ඔයාලට මේ කියලා දුන්න කෑම බීම වලින් හොඳ ඩයට් එකක් ෆලෝ කරගෙන ඒ වගේම workout plan එක දිනකට අවශ්‍ය කරන රාත්‍රී නිින්ද ඒ දේවල් හරියටම කාලයක් තිස්සේ එක දිගට කරගෙන ගියොත් ඔයාටත් පුළුවන් ෆැෂන් මොඩල් කෙනෙක් වගේ ලස්සන බැලන්ස් ස්ට්‍රෝං බොඩි එකක් හදාගන්න. හැමෝම කියන දේවල් ෆලෝ කරන්න ගිහිල්ලා අනාගන්න එපා. යම්කිසි අවබෝධයක් ඇතුව ඉවසීමෙන් එක දිගට ට්‍රේනින් කරලා නැචරලි ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරගන්න.